හරිද? ඔන්න මගේ විදිය. හොඳේ. අපි දන්න දරුවෝ ගැටලුවක් නැහැ. දන්නේ නැත්නම් මේක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න කිසි ගැටලුවක් නැහැ. හරි? ඔන්න මූල ද්‍රව්‍ය ටික. හයි, හී, ලිලි, බෙලි, බොනකොට, කනකොට, නානකොට, ඔයාගේ ෆොටෝ නියමයි. හරි? නංගි, මගේ, අල්ල, සීප, සනසා, කෙල්ල, ආදරෙන් කතා කළ. හරිද? රයිට්. එතකොට මේ අපි හදපුවා නෙමෙයි මේව නිකන් බොරු මේ පම්පෝරි ගහන්න ඕන. මේවා ඉතින් අපි ඕලෙවල් කාලේ නම් අපිට මේ කියලා දීපුවා යාළුවෝ කතා වෙනවා. ඕවා තමයි ඉතින් මම ඔයාලට උගන්වන්නේ. හරි? රයිට්. එතකොට මේ බලන්න මූල ද්‍රව්‍ය එකේ ඉඳන් 20 දක්වා තියෙන්නේ මේ විදිහට. හරිද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම් සහ කැල්සියම් පිළිවෙලට මතක තියාගන්න ඕනේ. අවර්තය ලියාගන්න මෙහෙමයි අපි. හොඳයි. හයිඩ්‍රජන්, හීලියම් පැත්තකින් තියන්ද මේ පැත්තට අට සෙට් බෙදන්න. හරිද? ඔන්න දැන් හයි පැත්තකින් තිබ්බා පටන් ගත්තා ලිලියකින්. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. මේ බලන්න 1 2 3 4 5 6 7 8. හරිද? ලිලි බෙලි බොනකොට කනනාට ඔයාගේ ෆොටෝ නියමයි. රයිට්. නංගියේ පටන් ගත්තා. නංගි, මගේ, අල්ල, සීප, සනසා, කෙල්ල, ආදරෙන් 8යි කතා කළ. හරිද? හයි හී උඩින් දාන්න වම් පැත්තේ උඩිනුයි දකුණු පැත්තේ උඩින්. රයිට්. එතකොට බලන්න මේ ඔයාලගේ ආවර්තක මම මේ රූල් ගහන්න යන්නේ නැහැ. හරිද? පහළට තියෙන්නේ කාණ්ඩ 8ක් තියෙනවා. කාණ්ඩ පුතා අපි නම් කරන්නේ කැපිටල් රෝම ඉලක්කමෙන්. කැපිටල් රෝම ඉලක්කමෙන් නම් කරන්න ඕනේ. මොනවද බං? කැපිටල් රෝම ඉලක්කම. රයිට්. මම කියලා දෙන්නම්. හරිද? කාණ්ඩ අපිට තියෙන ඔක්කොම 8ක්. හරිද? මම මේ පොඩි රිවිෂන් එකක් වගේ යන්නේ අපේ 11 වසර දරුවන්ට 10 වසර දරුවන්ට මාර වැදගත් මේකේ. ඊට පස්සේ හරස් අතට තියෙනවා පේලි විදිහට මොනවද? ආවර්ත. ඒවා දාන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්. හරි? කැපිටල් රෝම ඉලක්කම් කියන්නේ මේවා. හොඳේ. මේ විදිහට ලියුවොත් ඒවා කැපිටල්, මේ විදිහට ලියුවොත් ඒවා සිම්පල්. හරිද? ඒක අපි දාන්නේ කැපිටල් රෝම ඉලක්කම් වල. ඊට අපි කොහොමද නම් කරන්නේ? නම් කරන්නේ කොහොමද? පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, 3 4 5 6 7 8 වෙනි කාණ්ඩය. පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය තමයි නම් කිරීම සිද්ධ වෙන්නේ. හරි?